හායි යාළුවනේ මම ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරන් ආවා 2024 අවුරුද්දේ නිෂ්පාදනය කරපු Porsche Cayenne කියන මෝටර් රථය. මේකේ පිටත සහ ඇතුළත අපිට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. මේක SUV සහ coupe කියන ආකාර දෙකෙන්ම මේ වාහනය නිෂ්පාදනය කරනවා. අපි ගිහින් බලමු වීඩියෝ එකට. මේකේ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් දොර ඔටෝමැටිකලිම වහ ගන්නවා යා. ඒ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ කී එක මෙන්න මෙහෙමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටියරින් වීල් එක, ඒ වගේම ස්පීඩෝමීටර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ස්පීඩෝමීටර් එකේ අපිට GPS තාක්ෂණයක් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඉතාමත් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේක එකක් නෙවෙයි, මේකේ පැසෙන්ජර්ගේ පැත්තටත් එකක් තියෙනවා. අපි ඒක පස්සේ බලමු. මෙන්න මේක ස්ටාර්ට් කරගන්න තියෙන්නේ මෙහෙමයි. මේ වගේ පුෂ් බටන් එකකින් ස්ටාර්ට් කරගත්තට පස්සේ අපිට මේ වගේ මේක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ගියර් ලිවර් එක තියෙන්නේ. ඔන්න ඔහම පල්ලෙහාට දැම්මාම මේක ඩ්‍රයිව් එකට වැටෙනවා. මැදට ගත්තාම නියුට්‍රල් එකට වැටෙනවා. උඩට කරාම රිවර්ස් එක. ඒ වගේම මේකෙත් ඉතාමත් හොඳ රිවර්ස් කැමරා එකක්. ඒ වගේම වටේ හැමදේම පේන විදිහේ සෙන්සර්ස්, ඒ වගේම කැමරාස් තියෙනවා. පාකින් එකට දාන්න තියෙන නෝම් ප්‍රෙස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඔටෝමැටිකලිම හෑන්ඩ් බ්‍රේක් එක ඇප්ලයි වුණා. මේකේ මෙතන පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේවත් ෆුට් බ්‍රේක් එකක්වත් හෑන්ඩ් බ්‍රේක් එකක්වත් කිසිම ස්විච් එකක් අපිට මේකේ බලා ගන්න බෑ. ඒ කියන්නේ හෑන්ඩ් බ්‍රේක් එක ඔටෝමැටිකලිමයි වැටෙන්නේ. ඊළඟට ක්ලයිමේට් කන්ට්‍රෝල් එක මෙතන මෙන්න මෙතනින් ෆෑන් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තට සහ පැසෙන්ජර්ගේ පැත්තට ඔහොම තියෙන්නේ වෙනස් වෙන්වෙන්ව. ඊළඟට ටෙම්පරේචර් එක කියන්නේ කූල් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට වෙනමම AC එක ඕෆ් කරගන්නත් පුළුවන්. ඔය ආකාරයෙන් බ්ලෝවර් එක පහතට දාලා පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් AC එක විතරක් ඕෆ් කරගන්න පුළුවන්. එතකොට ෆෑන් එක විතරක් වැඩ කරනවා. ඊළඟට අපිට මෙතන බලා ගන්න පුළුවන් වින්ඩෝ හීටර්ස්, ඒ වගේම මේකේ සීට් වලත් කූල් කරන්න පුළුවන්. ඒක තියෙනවා. මෙන්න මේක තමයි පැසෙන්ජර් ඩිස්ප්ලේ එක. පැසෙන්ජර්ටත් ඕන දෙයක් වෙනස් කරගෙන එහෙම මේවා කරන්න පුළුවන්. මේ වගේ වොච් එකකුත් මේකේ තියෙනවා. මේක Porsche වලට ආවෙන එකයි. මෙතන තියෙනවා ඩ්‍රයිව් මොඩ්, ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල්ස් වගේ දේවල්. එහෙනම් යාළුවනේ ඔයාලට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකට අදත් සම්බන්ධ වුණාට. ඔයාලට සුබ දවසක්.